ඔබේ වතුර බෝතලයේ ඔබ වතුර උකුරක් බොන සෑම අවස්ථාවකදීම බැක්ටීරියා 100 ගණනක් බෝතලයේ තැන්පත් වෙනවා. එක දිනක් තුල ඒවා මිලියන ගණනක් ලෙසට වර්ධනය වෙනවා. අද බුද්ධි ආසිපතෙන් අපි කතා කරන්නේ මේක වළක්වා ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. තමා සතුව තිබෙන නැවත භාවිතා කළ හැකි වතුර බෝතලය කොතරම් දුරට පිරිසුදුදැයි කාල් බෙන්කි සම්පිටම කල්පනා කළා. ඔබේ බෝතලය තුළට සියුම් කඩදාසි තුවායක් ඇතුළු පැත්තෙන් ඇතුල් කරව බැලූ විට ලැබෙන ප්‍රතිඵලය ඔහුව කම්පනයට පත් කරවන සුළු වුණා. ඇමරිකාවේ ඉන්දියානාහි පර්ඩු විශ්වවිද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ විශේෂඥයෙකු වන බෙන්කි ඒ ගැන පැවසුවේ එළියට ඇදලා ගන්නකම් කඩදාසි තුවායේ සුදු පාට තිබුණා. යනුවෙන් බෝතලය ඇතුළු තිබෙන ලිස්සන සුළු බවට හේතුව කඩදාසි තුවා නිසා නෙවෙයි බැක්ටීරියා වර්ධනය නිසා කියලායි මට තේරුම් ගියා. ඔහුගේ මීළඟ පියවර වුණේ අධ්‍යයනයක් සකස් කරගත්තා. බෙන්කි සහ ඔහුගේ සගයන් එක්ක විශ්වවිද්‍යාල කොරිඩෝවක් පසු කර යන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටි ඔහුගේ වතුර බෝතල් කොතරම් පිරිසුදුයි සොයා බැලීම් පරීක්ෂණයක සඳහා ඒවා ලබා දෙන ලෙසට. එතරම්දී පැහැදිලිව පිරුණු දෙයක් තමයි ගොඩක් අයට ප්‍රතිඵලය දැනගන්න ඕන උනේ නැහැ. බෙන්කි සිහි කරනවා. මූලිකව ඔවුන් දැනගෙන හිටියා ඔවුන් පිරිසුදු කිරීමේ පුරුද්ද කොතරම් දුර්වලද නැත්නම් ඒවා පුරුද්දක් නැති තරම්ද කියලා. ඒවා පසුව ලැබුණු දත්ත වලින් තහවුරු වුණා. පරීක්ෂාවට ලක් වූ බෝතල් වල බැක්ටීරියා වලින් පිරීලා තිබුණා. අවසන් ප්‍රතිඵලය ලෙසින් බෙන්කි සනාථ කරනවා. නැවත භාවිතා කළ හැකි වතුර බෝතල් සඳහා ගෝලීය වෙළඳ පොලේ 2024 ඩොලර් බිලියන 10ක පමණ එමත් පවුම් බිලියන 7.7ක් වුණා. ඉතාලි සෞඛ්‍ය සේවකයන් අතර සිදු කළ එක් අධ්‍යයනයකදී හෙළි වුණේ ඔවුන්ගෙන් අඩක්ම නැවත භාවිතා කළ හැකි වතුර බෝතල් පාවිච්චි කරන බව. සරසවි සිසුන් අතරින් 50% සහ 81% ඒ අතර වෙනවා. අප යන සෑම තැනම ගෙන යන වතුර බෝතල් මගින් අපට සජලනය වී සිටීමට උපකාරී වෙනවා. ඒවා සෞඛ්‍යමය වශයෙන් අවදානම්ද වෙන්නට පුළුවන්. ඒ නිසා අප ඒවා විසිකර දාන්න ඕනේ. එසේ නැත්නම් ඒවා අවදානම පාලනය කරගන්නට පුළුවන්. අපි කතා කරමු මේක. මුළුතැන්ගේ ඇති ජල කරාමෙන් වතුර පානය කිරීම සාමාන්‍ය ආරක්ෂාකාරී වුවද එම ජලයේද සුත්‍රජීවීන් වෙසෙනවා. වතුර බෝතලයකට දැමූ ජලය දින කිහිපයක් එසේ තැබීමෙන් බැක්ටීරියා වර්ධනයට රුකුල් දෙන බවයි එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සායනික සුත්‍රජීවී විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ප්‍රීම්රෝස් පවසන්නේ. මිනිසාට ආසාදනය ඇති කරන බැක්ටීරියා වැඩිවීමට සුදුසුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 පමණ වන බව පෙන්වා දෙන ඇය අවධාරණය කරනවා. සෙල්සියස් අංශක 20ක් වන කාමර උෂ්ණත්වයේදී පවා බැක්ටීරියා වර්ධනය වී ඇති බව. බෝතලයක තමා තිබෙන ජලයේ කාමර උෂ්ණත්වයට කාලයක් සමග වැඩියෙන් බැක්ටීරියා බෝ වෙන්න පුළුවන්. ඇය කියා සිටිනවා. සිංගප්පූරුවේ පවත්වන ලැබූ අධ්‍යයනයකදී හෙළි වුණා කරාම ජලය උණු කර එහි සිටි බැක්ටීරියා වලින් බහුතරය වනසා දැමුවත් දිනක් තිස්සේ එම ජලය නැවත භාවිත කරනදී වතුර බෝතලයක් තුළ වේගෙන් බැක්ටීරියාවන් බෝ වෙන බව. වැඩිහිටියන් භාවිතා කරන බෝතල් වල දැමූ ජලයේ සාමාන්‍යයෙන් උදෑසන කාලේ පැවති මිලිමීටරකට බැක්ටීරියාවන් 75000ක් පමණ වූ සංඛ්‍යාව පැය 24 කාලයකදී මිලිලීටරයකට බැක්ටීරියාවන් මිලියන 1 සිට 2 දක්වා වර්ධනය වන බවදී නිරීක්ෂණය වෙනවා. එසේ බැක්ටීරියා වර්ධනය වීම මන්දගාමී කළ හැකි එක ක්‍රමයක් වන්නේ ඔබේ ජලය පානය කිරීමෙන් පස්සේ වතුර බෝතලයේ සීතකරණය කිරීම බවයි ෆ්‍රීස්ටන් පවසන්නේ. වතුර බෝතලයක බැක්ටීරියා වර්ධනය වීමට එහි ඇති ජලය හේතුකාරී වුවද එහි අපවිත්‍ර වීමට වැඩි වශයෙන් හේතු වන්නේ ජලය පානය කරන්නා විසින් එකතු කරන බැක්ටීරියා ප්‍රමාණය. සේවා ස්ථානයේ ශරීරය ව්‍යායාම කරන ස්ථානයේ නිවස පවා සුත්‍රජීවීන් බොහෝ සංඛ්‍යාවක් සිටිනවා. ෆ්‍රීස්ටෝන් පවසනවා ජලය උගුරක් පානය කරන සෑම අවස්ථාවකම පාවේ එම සූත්‍රජීවීන් සමග ඔබේ මුඛයේ පවතින බැක්ටීරියාවන්ද ලෙහෙසියෙන්ම බෝතලයේ තිබෙන ද්‍රාවණය සමග මිශ්‍ර වන බව. නිරතුරුවම තම දෑත් නොසෝදන පුද්ගලයන් වතුර බෝතල් භාවිතා කිරීමෙන් ඉකොලයි වැනි බැක්ටීරියාවන් බෝ විය හැකි බවද ප්‍රකාශ කරනවා. වැසිකිලි සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවන විට මල සමග තිබෙන ඉකොලයි වගේ බැක්ටීරියාවන් ඔබේ අත්වල සිට තොල්වල තැවරීමේ හැකියාවක් ඇති බව ඇය ප්‍රකාශ කරනවා. වතුර බෝතල් වෙනත් අය සමග හවුලේ භාවිතා කරන විට වෛරස් තවත් අයට බෝ කිරීම මෙන්ම තමන්ට බෝ වීමට ඉඩ තිබෙනවා. නොරෝ වෛරස්
වැනි රෝග ඒ ආකාරයකට පැතිරෙන්නට පුළුවන්. පුද්ගලයෙකුගේ මුඛයේ සාමාන්‍යයෙන් බැක්ටීරියා වර්ග 500 සිට 600 දක්වා වන සංඛ්‍යාවක් පවතින්න පුළුවන්. ඔයාට ලේසියෙන්ම ලෙඩ බෝ වන්නේ නැති වුණත් අනෙක් අයට එහෙම නොවෙන්න පුළුවන්. අපි ආරක්ෂා කරන අපේ ප්‍රශක්තියකට පත්වෙන්න හැකි වුණත් ඔයාට නොදැනීම ආසාදනයක් ශරීරයේ පවතින්න පුළුවන්. යනුවෙන් ඇය කියා සිටිනවා. පෝෂණය තුළ බැක්ටීරියා වර්ධනය වීමට රුකුල් දෙන තවත් එක් හේතුවක් වන්නේ නැවුම් ජලය වෙනුවට වෙනත් දෙයක් හිතැවීම. ඔබේ පෝෂණය ලබා දෙන පානයන් සුද්ධජීවීන් වැඩිවීමට උපකාරී වෙනවා. බෝතල තුළ බැක්ටීරියා සහ කුසල වර්ධනය උත්තේජනය කිරීමට සීනි අඩංගු ඕනෑම පානයක් හේතු වන බවයි ෆ්‍රීස්ටෝන් පැහැදිලි කරන්නේ. වතුර නැතුව වෙනත් ද්‍රාවණයක් විශේෂම ප්‍රෝටීන් අඩංගු පාන බැක්ටීරියා හා දිලිල වලට ස්වර්ගයක් වගේ යනුවෙන් ඇය කියා සිටිනවා. ඔබ පැය කීපයකට කිරි ටිකක් වීදුරුවක දමා තැබුවොත් එය වෙනත් පඳුරකට වක් කිරීමේදී තුනී පටලයක් ඉතිරිවන බව ඔබ නිරීක්ෂණය කරනු ඇත. එම පටලයේ බැක්ටීරියා අඩංගු බව ප්‍රීස්ටෝන් පවසනවා. පසෙහි වාතයෙහි අපගේ ශරීරවල මෙන්ම අත්වල ඕනෑම තැනක බැක්ටීරියා පවතිනවා. නමුත් සිහියේ තබාගත යුතු කරුණ එම බැක්ටීරියා බහුතරයක් හානි කර නොවන බවත් සමහර විට ඒවා හිතකර වන්නට පවා හැකි බවත්. ඊකොලයි වැනි බැක්ටීරියාවල් වර්ධනය වී තිබෙන ජලය නිසා පාචන නිසා වමනය හටගත් එම සෑම විටම එසේ සිදුවෙන්නේත් නැහැ. ඊකොලයි වැනි විශාල ග්‍රහණයෙන් යුතු අවට පරිසරයේ දක්නට ලැබෙන බැක්ටීරියාවක්. මිනිසාගේ බඩවැලේද ඔවුන්ගේ සාමාන්‍යයෙන් පවතිනවා. ඔවුන් නිසා මිනිසා රෝගී වන්නේ හානිකර ගති ලක්ෂණ සහිත ව්‍යාජනක තත්ත්වයකට පත්වීමෙන් පසුව පමණයි. සනීප ආරක්ෂක චක්‍රයක සහිත පිඟල් සෝදන යන්ත්‍රයක් භාවිතා කිරීම වඩාත් ඵලදායී ප්‍රවේශයක් බවයි බෙන්කි සහ ඔහුගේ සගය යෝජනා කරන්නේ. සූත්‍රජීවීන්ගේ බහුතරය මිනිසාට හානි කර නොවන නමුත් තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය පහත වැටී තිබෙන පුද්ගලයන් ආසාදනයට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බවයි ප්‍රීස්ටෝන් පවසන්නේ. රෝග බීජයක් නිසා උදරාබාධයක් හැර ගැනීම සමහර විටකදී දීර්ඝකාලීන බඩවැලේ වෙනස්කම් වලට හේතු වෙන්නට පුළුවන්. අපගේ බඩවැල් හැමතිස්සෙම වෙනස් වෙමින් පවතින විශේෂයෙන්ම 1000ක් විතර සූත්‍රජීවීන් එහි සිටිය සංයුතිය අනුව වෙනස් කර ගැනීම අමාරු යනුවෙන් ඈ ප්‍රකාශ කරනවා. කියන්න බැරි තරමට වෙනස් වන ආකාර තියෙනවා. නමුත් වතුර බෝතලයක සිට බැක්ටීරියා නිසා සිද්ධ වෙන ආහාර විසවීමක් කවදාකවත් හොඳ විදිහේ වෙනසක් ඇති කරන්නේ නැහැ. ඇය ප්‍රකාශ කරනවා. බඩවැලේ වෙසෙන සුද්‍රජීවීන්ට බලපෑම් වන ආකාරයට ප්‍රතිජීවක භාවිතා කළ පුද්ගලයන් තවත් ආසාදනවලට නිරාවරණය වන ආකාරයේ වෙනස්කම් වලට මුහුණ දෙනු ඇති. එක්සත් රාජධානී පුවත්පත් කාර්යාලයේදී නැවත භාවිතා කළ හැකි වතුර බෝතලකින් ලබා නියතියක් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මේ වන විට මතුවෙමින් තිබෙන ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා ප්‍රභේද වලට එවැනි වතුර බෝතල් අභිජනන භූමියක් වන බව. ක්ලොප්සිල්ලා ග්‍රිමනොයිටිස් නමින් හඳුන්වන විස බීජ වලින් තොර මතු පිටක පවා ජීව පටල ඇති කිරීමේ හැකියාවෙන් බැක්ටීරියා විශේෂයන් පරීක්ෂකයන් විසින් එහිදී සොයාගත්තා. ආන්ත්‍රික ප්‍රදේශයේ පවතින සාමාන්‍ය සූත්‍රජීවීන් අතර එම බැක්ටීරියා දක්නට ලැබෙන්නේ. නමුත් මෑතකදී ප්‍රතිජීවක භාවිතා කළ පුද්ගලයන් අතර දරුණු ගණයේ පාචනය ඇති කිරීමට එම බැක්ටීරියාවන් සමත් වෙනවා. කෙසේ වෙතත් නැවත නැවතත් භාවිතා කළ වතුර බෝතල් නිසා හටගත් හැකි දරුණු ගණයේ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් විද්‍යාත්මක ග්‍රන්ථවල සඳහන් නොමැති බව විශේෂයෙන්ම කිව යුතු දෙයක් නොවේ. එයින් කියවෙන්නේ එවැනි දරුණු රෝගී තත්ත්ව හට නොගන්නා බවක් නොව ආසාදනය වීමට හේතු හඳුනා ගැනීම ගැන ඍජුවම කෙනහැර දැක්වීම ඉතා දුෂ්කර කාර්යයක් බව. තමාගේ වතුර බෝතලය මුළුමනින්ම පිරිසිදු කළ යුතු බවට වන සිතුවිල්ලක් පෙන්කිගේ සිතේ හට ගැනීම හේතුවෙන් එහි ඇතුළත තිබෙන්නේ මොනවාද වඩාත් සමීපව සොයා බැලීමේ අවශ්‍යතාවයක් ඔහු තුළ ඇති කරනවා. තමන් බෝතලයට තමා පානය කරන පෙරහන් කරන ලද ජලයේ අමිහිරි රසයක් නැගෙන බව ක්‍රමක්‍රමයෙන් ඔහු තේරුම් ගියා. ඉඳ හිට මම ඒක උණු වතුරෙන් හේතුව. නමුත් කවදාවත් ඊට වැඩි දෙයක් නම් කළේ නැහැ. ඔහු ප්‍රකාශ කරනවා. පාඨකයා සිතුවා ආදානින් තමා සිදු කළ මූලික පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල ඔස්සේ බේන්කි සහ ඔහුගේ සගයේ වතුර බෝතල් සම්බන්ධ පුද්ගල පුරුදු පිළිබඳව දීර්ඝ වශයෙන් සොයා බලා. ඔහු සිදු කළ සමීක්ෂණයට සහභාගී වූ 90 දෙනාගෙන් 8කට වැඩි පිරිසක් කියා සිටියේ තමන් වතුර බෝතල් අන් අය සමග හවුල භාවිතා කරන බව. 50% ප්‍රකාශ කරන කිසිම දෙනෙකු ඔවුන්ගේ වතුර බෝතල් පිරිසුදු කරන්නේ නැති බව. විමතියට කරුණ නොවෙමින් වතුර බෝතල් පිරිසුදු කළද නොකළද එය අපවිත්‍ර වීමේ ප්‍රමාණයට බලපෑමක් ඇතිව තිබුණෙත් නැහැ. එමෙන්ම බෝතල් පිරිසුදු කිරීමේ වාර ගණන හෝ පිරිසුදු කරන ආකාරය හෝ එය අපවිත්‍ර වී ඇති ප්‍රමාණයට දැඩි බලපෑමක් එල්ල නොකරන බවට බෙන්කිට එහිදී නිරීක්ෂණය වෙනවා. බුරුසුවක් වැනි උපකරණයක් භාවිතයෙන් පිඟන් සෝදන යන්ත්‍රයක් මගින් තම බෝතල්
පිරිසුදු කළ පුද්ගලයන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තේ අඩුම බැක්ටීරියා ගණනක් තම බෝතලේ පවත්වා ගැනීමෙන්. සනීපාරක්ෂක චක්‍රයකින් සමන්විත පිගල් සෝදන යන්ත්‍රයක් භාවිතා කිරීම වඩාත් ඵලදායී ප්‍රවේශයක් බවට බේනික සහ ඔහුගේ සහයෝග යෝජනා කර සිටිනවා. කෙසේ නමුත් අධ්‍යයනයට සහභාගී වන විසින් ඔවුන්ගේ පිරිසුදු කිරීමේ චාරය රටාවන් වාර්තා කරන නිසා ඔවුන්ගේ උත්තරේ වඩාත් සමාජීය පිළිගැනීමක් ලබා ගැනීම සඳහා වෙනස් කරන්නට ඉඩ තිබූ බව පරීක්ෂණ නිගමනයේ විශේෂයෙන්ම දක්වා තිබෙනවා. අධ්‍යයනයේ හිඳපු තවත් කරුණක් වන්නේ ජලය පමණක් අඩංගු බෝතල් වලට වඩා ඒ කෝපි යුෂ අඩංගු බෝතල් වැටියෙන් අපරිසිදුව පැවති බව. අප පානය කරන ජලය සමග හානිකර බැක්ටීරියා වර්ගද ශරීරගත නොවන බවට සහතික විය හැකි එකම ක්‍රමය වන්නේ අපගේ වතුර බෝතල් නිතරම සහ නිසි පරිදි පිරිසුදු කිරීම මගින් පමණක් බව. බෝතල් වල තිබෙන ජලය විස බීජ වලින් තොර වුවද ඔබගේ කීටය සමග බැක්ටීරියා පෝෂක බෝතලයට මිශ්‍ර වීමෙන් එහි බැක්ටීරියා වලට බෝවීමට සුදුසු පරිසරයක් ඇති කරන බවයි ප්‍රීස්ටෝන් පෙන්වා දෙන්නේ. ඔබගේ බෝතල් ඇල් ජලයෙන් සේදීම ප්‍රමාණවත් නැත්තේ බෝතලේ ඇතුළත මතු පිට හටගෙන ඇති බැක්ටීරියා වර්ධනයට කදිම වාතාවරණයක් ඇති කරන ජීව පටල ඉවත්වීමක් එයින් සිදු නොවන බව ඇය ප්‍රකාශ කර සිටිනවා. රෝගකාරක බීජාණු වැඩි වශයෙන් වනසා දැමිය හැකි සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයේ පවතින උණු වතුරින් නැවත භාවිතා කළ හැකි බෝතල් පිරිසුදු කිරීම සුදුසු බව ෆ්‍රීස්ටෝන් පෙන්වා දෙනවා. ඒ සඳහා පිරිසුදු කාරක ද්‍රාවණයක් යොදාගෙන බෝතල් කලතා විනාඩි 10ක් පමණ කාලයක් තුබෙන්නට හැරීමෙන් පසුව උණුසුම් ජලයෙන් සෝදා හැරිය හැකි බවයි ඇය ප්‍රකාශ කරන්නේ. ඉන්පසු බැක්ටීරියා වර්ධනය වළක්වා ගැනීම සඳහා මද පවනේ බෝතලය වියලා ගැනීම සුදුසුම ක්‍රමය වන්නේ සූත්‍රජීවීන් තෙත සහිත පරිසරයකට වඩාත් කැමති නිසාවෙන්. භාවිතා කරන සෑම වාරයක් පාසාම මේ ආකාරයට බෝතල් පිරිසුදු කරගත යුතු අතර නැතිනම් සතියකට කීප වරක් හෝ එය සිදු කරන්නයි ප්‍රීස්ටෝන් නිර්දේශ කරනවා. බෝතලෙන් ගන්ධයක් දැමීම හැමීම තෙක් කිසිදා නොසිටන ලෙසද ඇය අනතුරුව ගෙවනවා. ඔයාගේ බෝතලෙන් ගන්ධයක් එනවා නම් එය විසිකර දැමිය යුතු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා යන්න ඇය ප්‍රකාශ කරනවා. ඔබේ බෝතලේ පිරිසුදුව තිබුණත් ඒ ඇල්ලීමට පෙර තෑත් සෝදා ගැනීමත් වැදගත්. සනීපාරක්ෂක වැඩි බෝතල් කරන්න කියන්නේ පිරිසුදු කරන්න ලේසියව. බේන්කි දැන් වතුර බෝතල් භාවිතා කිරීමේදී වෙනස් අයෙක් වෙනවා. ඔහු සෑම සතියකට වරම තම බෝතලේ බ්ලීච් ඉසිනියක් යොදාගෙන සහ බෝතලේ කෙමිය තුඩ වැනි මතු පිට බුරුසුවක් යොදාගෙන පිරිසුදු කොට සෝදා වාතයෙන් වියලා ගන්නවා. මල නොකර වානේ බෝතල් වලට වඩා ප්ලාස්ටික් බෝතල් වල බැක්ටීරියා ග්‍රහණය ඉහළ බවට සමහර අධ්‍යයන වලින් සොයාගත්තා. භාවිතා කරන පිරිසුදු කිරීමේ උපක්‍රම මගින් වඩාත් විශාල වෙනසක් සිදු කළ හැකි. සනීප ආරක්ෂාව අතින් ඉහළ බෝතල් වන්නේ ලෙහෙසියෙන් පිරිසුදු කරගත හැකි ඒවා. ප්‍රීස්ටෝන් පවසන ආකාරයට පිටත සහ පිටත ඇති නම් වටය ඇතුළුව වතුර බෝතලේ සෑම කොටසක්ම පිරිසුදු කිරීම අනිවාර්යයි. ප්ලාස්ටික් වලට වඩා ලෝහෙන් තැනූ වතුර බෝතල් භාවිතය වඩාත් සුදුසු වීමට තවත් හේතුවක් තිබෙනවා. ප්ලාස්ටික් වලින් තැනූ බෝතල් වල අඩංගු රසායනික ආකරණය නිසා සාමාන්‍යයෙන් නම්‍යතාව, කල් පැවැත්ම, උෂ්ණත්වයට ඔඩොක් වීම වැනි සහ බරින් අඩුවීම වැනි වාසි තිබෙනවා. යයි කටාර් රාජ්‍යයේ වයල් කොනල් මෙඩිසින්හි සායනික ජන ගහන සෞඛ්‍ය පිළිබඳ සහාය මහාචාර්ය අමිත් ඒබ්‍රහම් කියා සිටිනවා. මේ ආකලන ප්ලාස්ටික් සමග පැදී පවතින නිසා ඒවා ජලය සමග මිශ්‍ර වෙන්නත් පුළුවන් යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා. සමහර අධ්‍යයන වල හෙළිවන පරිදි BPA වැනි මෙම ආකලන බලපෑමෙන් අපගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි. එමෙන්ම හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව වැනි අනෙකුත් නිදන්ගත රෝග වැළඳීමේ ප්‍රවණතාවයත් ඉහළ දමන. බෝතල් තරායත් එකවරක් පමණක් භාවිතා කළ හැකි හෝ එසේ නැවතනම් නැවත භාවිතා කළ ප්ලාස්ටික් තයන්ඩ නොසලකා එම ආකරණ ජලයට මිශ්‍රීමට හැකි බවයි ඒබ්‍රහම් ප්‍රකාශ කරන්නේ. ඒ පමණක් නොවේ ප්ලාස්ටික් බෝතල් කැඩී බෝතලෙහි ඇති ජලය අඩංගු සුත්‍ර ප්ලාස්ටික් කොටස් ප්‍රමාණයක්ද ඉහළ යා හැකියි. ඒ නිසා වීදුරු සහ මල නොකර වාහනේ වලින් සෑදූ බෝතල් වඩාත්ම ආරක්ෂාකාරී. කෙසේ වුවත් ඔබ කුමන ආකාරයේ වතුර බෝතලයක් තෝරාගත්තත් ඔබ පානය කරන ජලයේ හානිකර බැක්ටීරියා වලින් යුක්ත නොවන බවට සහතික විය හැකි මූලිකවම හොඳ සනීප ආරක්ෂක පුරුදු ඇති කර ගැනීමෙන් පමණක්ම යන්න මේ අධ්‍යයනයෙන් තහවුරු වෙනවා. ඉතින් අපි අදට නවතින්නම්. මේ කරුණු ගැන සැලකිලිමත් වන්න ඔබ පානය කරන වතුර බෝතලය ගැන තවත් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවය අපි මෙයින් අවධාරණය කරනවා. ස්තුතියි.